පොළොන්නරුවේ අරලංවිල මාදුරුවයි පාරේ ගමන් කරන කෙනෙක්ට පොඩි බඩගින්නකට නවතින්න කියාපු තැනක් තමයි මේ ගම ගෙදර කියන්නේ. මම මෙතන නවතින්න එක හේතුවක් තියෙනවා. මං තිමුරත්ත බණ්ඩාව ගමනක මෙතනින් එකපාරක් රොටි කෑවේ. රොටි හැදෙන විදිය හරි වෙනස්. ගල් කැටියක තමයි පොල් රොටි හැදෙන්නේ. එන්න ඔයයන් පෙන්නන්න ඔයාලට. හැමදාම රොටි කෑවට වෙනස්ම විදිහේ මේ වගේ ගල් තැටියක හැදෙන උණු පොල් රොටි කන්න නම් එන්න ඕන තැන තමයි මෙතන. රොටි විතරක් නෙවෙයි තව කෑම වර්ග ගොඩක් තියෙනවා මෙතන. වැව් මාළු කෑල්ලක රස බලන ගමන් ඉඟුරු දාපු ප්ලේන් ටී රස බලන ගමන් රොටියක් කාලා ටිකක් ගිමන් නිවා ගන්නවා නම් එන්න ඕන තැනක් තමයි මේ ගම ගෙදර කියන්නේ. ගමේ කමට උණු හැදෙන පොල් රොටි විතරක් නෙවෙයි. මේ තියෙන ගැමිකම ඇතුලේ සැඟවුණු තව දෙයක් තියෙනවා. අපි ගිහලා බලමු. කඩේ ලස්සනට කරා යනවා. අර කියමනක් තියෙනවානේ පිට කවරේ දිහා බලලා හැමදේම මයින්ඩ් එපා කියලා. අන්න ඒ කියමනට හරි සාධාරණයක් කරපු තැනක් තමයි මේ ගම ගෙදර කියන්නේ. පිටත පෙරමුණට වඩා ඇතුළාන්තය සම්පූර්ණයෙන්ම වෙනස්. ඉතින් ඔයාලට කෑම ඕන වර්ගයක් මේ විදිහට හොඩ කරලා ගන්න පුළුවන්. පේනවනේ මෙතන තියෙන කෑම ಜಾති රයිස් වර්ග, කොත්තු වර්ග, මික්ස් රයිස්, මික්ස් කොත්තු ඕන දෙයක් සාධාරණ මිල ගණන් යටතේ මෙතනින් ඔයාලට මිලදී ගන්න පුළුවන්. මතක් කරලම දෙයක් කියන්න ඕනේ. මෙතෙන් එන කෙනෙක්ට දෙන කස්ටමර් සර්විස් එක නම් 100% ඒක අනිවාර්යෙන් කියන්න ඕනේ. ඉතින් මම නම් ඕඩර් කරේ චිකන් ෆුල් රයිස් එකක්. දුම් දාගෙන ගෙනත් දුන්නා. මාරම පිළිවෙලයි, ඇහැටත් ප්‍රියමනාපයි. ඒ වගේම තමයි කියන්න ඕනේ මම ඒක try කරා. ඒක මාරම විදියට රහක් තමයි තියෙන්නේ. ඔයාලගේ විශේෂ දවසක් වුණත් අමතක නොවන විදියට සමරන්න මෙතෙන්ට ඔයාලට එන්න පුළුවන්. ඉතින් මාදුරුවේ අරලංවිල පාරේ යනවනම් මතක් කරලා මේ ගමගෙදර රෙස්ටුරන්ට් එකත් ඇවිල්ලා යන්න අමතක කරන්න එපා. මොකද දෙන මුදලට වටින කෑම වේලක් ඉතාම පිළිවෙලට ඉතාම පිරිසිදුවට පිළිල කර දෙනවා කියලා මට ඔයාලට වගකීමෙන් කියන්න පුළුවන්. පොළොන්නරුව අරලංවිල පිඹුරත්තේ ආවොත් මේ ගමගෙදර රෙස්ටුරන්ට් එකට ඇවිල්ලා යන්නත් අමතක කරන්න එපා. පිටත පෙනුමෙන් හැමදේම මයින්ඩ් එපා කියනකට හොඳ උදාහරණයක්. ඇතුළට ඇවිල්ලා බලන්න කෑම ටිකක් රසයි, පිළිවෙලයි, ගානක් සාධාරණයි. පොඩි බඩගින්නකට ගොඩ වෙලා යන්න අමතක කරන්න එපා. අනිවාර්යෙන් එන්න ගමගෙදර රෙස්ටුරන්ට් එකට.